ඔයාගේ ට්‍රීවිල් එකේ බයික් එකේ කේබල් එක මෙන්න මේ අයිටම් එකෙන් ඔයිල් කරගන්න පුළුවන් කිව්වත් ඔයා විශ්වාස කරනවද? කරන විදිය කියලා දෙනම් එන්න ඉස්සරහට යමු වීඩියෝ එකත් එක්ක. ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ගොඩක් කාලෙක වීඩියෝ එකක් කරන්න ඕනේ නැහැ මේ දවස්වල වැඩත් එක්ක. ඉතින් අද කතා කරන්නේ ඔයාගේ ට්‍රීවිල් එකේ බයික් එකේ කේබල් එකක් ඔයිල් කරගන්න පුළුවන් ගෙදර ඉඳන්ම Tamanටම. ඉතින් පුංචි වැඩ කොටසක් කරන්න තියෙන්නේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද ගෙදර ඉඳන් කේබල් එකක් ඔයිල් කරගන්න විදිහ. ඉතින් එන්න වීඩියෝ එකත් එකතු වෙන්න. පොඩ්ඩක් වටපිට හොයලා බලන්න මෙන්න මේ වගේ ගම් බෝතලයක් ගෙදර හොයාගන්න තියනවාද කියලා. ඉතින් මෙන්න මේ ගම් බෝතලෙන් අපිට පුළුවන් තමන්ගේ ට්‍රීවිල් එකේ බයික් එකේ කේබල් එක ඔයිල් කරගන්න. සර්විස් එකට යන්නේ නැතුව තමන්ට ගෙදරම පුළුවන්. ඉතින් මේකට මම පාවිච්චි කරලා තියෙන මම බයික් එකෙන් අයින් කරපු ඔයිල් කළු තෙල් එක. ඇත්තටම මම මේ ගම් බෝතලේ තෝරගත්තේ මේකේ ලීක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට ඔයිල් ටික කේබල් එක අතර දාගන්න පුළුවන්. මේකේ වටේ කිසිම ලීක් වීමක් වෙන්නේ නැහැ. ඉතින් එන්න බලමු වීඩියෝ කොහොමද ඔයිල් ටික කේබල් එකට දාගන්නේ කියලා. මුලින්ම කේබල් එක අවුටරෙන් අයින් කරගන්න ඕනේ. මම මේක කේබල් එක අයින් කරලා තියෙන්නේ. ඉතින් කේබල් එකේ තියෙන සිදුරට මේ ගම් බෝතලේ තියෙන පොඩ්ඩක් පද කරාම ඔයිල් හිමීට බහිනවා. ඉතින් ටික වෙලාවක් යනවා. වැඩේ ගොඩක් අමාරු නෑ. try කරලා බලන්න. අපි බලමු පිටිපස්සෙන් ගිහිල්ලා ඔයිල් ඇවිල්ලාද නැද්ද කියලා බලමු පිටිපස්සට. මෙන්න මේ වගේ පේනවා ඔයාට පිටිපස්සෙන් ඔයිල් කේබල් අවුටර් එක දිගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම පොඩ්ඩක් වැඩිපුර එනකන් අර බෝතලෙන් ඔයිල් කරගන්න. ඉතින් මේ වගේම තමන්ට සර්විස් එකට යන්න නැතුව ගෙදර ඉඳන් කේබල් එක ඔයිල් කරගන්න පුළුවන් බයික් එකේ ට්‍රීවිල් එකේ ඕන එක. මේ විදිහට ඔයාගේ වාහනේත් කේබල් ඔයිල් කරගන්න පුළුවන්. ඉතින් අපහැදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඉතින් යාළුවෝ හැමෝටම මේ තියෙන ආර්ථික අඩුපාඩුත් එක්ක පුංචි මුදලක් හරින් ඉතුරු කරගන්න මගේ මේ ක්‍රමය භාවිතා කරලා බලන්න. තමන්ගේ කේබල් එක ඔයිල් කරගන්න. ඉතින් සර්විස් එකට යන්න නැතුව තමන්ට ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන channel එකට අලුත් කරෙන් නම් subscribe කරලා bell icon එකත් enable කරලා තියාගන්න. ඉතින් සියලු දෙනාම වීඩියෝ එක එක්ක වුණාට බොහොම ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු.